සඳහා ඇස පිහිටා තිබෙනවා. ඇසේ පිහිටීම සඳහන් කළහොත් ඇස පිහිටා තිබෙන්නේ කපාලයේ එනම් හිස් කබලේ අක්ෂිකූප නම් කුහර තුලයි. ඇස පේශි 6කින් මෙම අක්ෂිකූපවලට සම්බන්ධ වී පවතිනවා. ඇස නිර්මාණය වීමේදී ඒ සඳහා කොටස් කිහිපයක් දායක වනවා. බාහිරින්ම ඝන ස්තරය වන ශ්වේත ඝන ස්තරයත්, ශ්වේත ඝන ස්තරය පාරදෘශ්‍ය වී සෑදෙන ස්වච්ඡයත්, අක්ෂිකාචයත්, රුධිරය සැපීමට වන රුධිරග්‍රාහියත්, වක්‍රතාව පාලනයට ප්‍රතියෝජක පේශීත්, ඇසට ඇතුළු වන ආලෝකයේ පාලනයට තාරා මණ්ඩලය සහ කණීනිකාවත්, දෘෂ්ටි සංවේදනයට දෘෂ්ටි විතානයත්, මොළයට දෘෂ්ටි සංනිවේදනය රැගෙන යාමට දෘෂ්ටික ස්නායුවත් වැදගත් වෙනවා. දෘෂ්ටි විතානය සැකසී ඇත්තේ යෂ්ටි සහ කේතු නම් සෛල සමූහයකින්. කාචයට ඉදිරියෙන් අම්‍ය රසයත්, කාචයට පිටුපසින් කාච රසයත් පිහිටා තිබෙනවා. අක්ෂිගෝලයේ වක්‍රතාවය පවත්වා ගැනීමට මේවා වැදගත් කරනවා. කණීනිකාව ආලෝකයට ඉතා සංවේදී ව්‍යුහයයි. වැඩි ආලෝකයේදී කණීනිකාව කුඩා වන අතර අඩු ආලෝකයේදී එය විශාල වෙනවා. ස්වච්ඡය, අම්‍ය රසය, කාචය සහ කාච රසය පසු කරමින් දෘෂ්ටි විතානය මත ඇතිවන යටිකුරු ප්‍රතිබිම්බය මොළයට යගෙන යාමින් ඒ උඩුකුරු කර අපට ලබා දීමෙන් දෘෂ්ටි සංවේදනය සිදුවනවා. ඇසේ ආරක්ෂාව සඳහා ඇහි පිහාටු කඳුළු පිහිටා ඇති නිසා ඇස ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සහ දූවිලි වර්ග වලින් ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කරන්න. ස්තුතියි.